කැම්පිං එකක් යන්නද? හෙලෝ ඉතින් කොහොමද ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ඔන්න ඉස්සලම් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දට මම මගේ වර්ක් රූම් එක අස් කරා. වර්ක් රූම් එක කියන්නේ ඉතින් මගේ මේ අඩුම කුඩුම තියෙන්නේ මේකේ තමයි ඔක්කොම මගේ ටූල්ස් ඉඳන් හැමදේම තියෙන්නේ මේකේ. ඉතින් මේකේ තියෙනවා තව දෙයක් ඒ තමයි කැම්පින් ගියර්ස්. ඉතින් මම මේ කැම්පින් ගියර්ස් ටික දැක්කහම මේ හිතුණා ඔයාලට කියන්න කැම්පින් එකක් යනවා නම් අපේ කොල්ලෝ බෙල්ලෝ අඩුම තරමේ ගෙනියන්න ඕනි කැම්පින් ගියර්ස් මොනවද? සහ ඊට අමතරව තව ගෙනිච්චොත් හොඳ වෙන ඇක්සසරීස් මොනවද කියලා. මොකද මම ගත්තොත් මමත් සාමාන්‍යයෙන් කැම්පින් යන කෙනෙක්. එතකොට මම සාමාන්‍යයෙන් යන කැම්ප්ස් වලදී මම කිසිම අපහසුාවක් නැතුව ඒ කැම්පින් ජර්නි එක ඉවර කරලා මම ආපහු වෙනවා. ඒ හේතුව මම මාත් එක්ක ගෙනියන කැම්පින් ගියර්ස් ටික නිසා. ඉතින් අපි අද බලමු මොනවද මේ කැම්පින් ගියර්ස් ටික කියලා. හරි ඉතින් ඔන්න first thing first. ඉතින් ඉස්සෙල්ලාම අපිට ඕනි කරනවා මෙන්න මේ වගේ කැම්පින් ටෙන්ට් එකක්. ඉතින් මේක ඇවිල්ලා 6 person කැම්පින් ටෙන්ට් එකක් ඩබල් ලේයර්. එතකොට මොනවද මේ ඩබල් ලේයර් සිංගල් ලේයර් කියන්නේ? එතකොට කැම්පින් ටෙන්ට් එකක් ගත්තාම අපිට ඒ කියන්නේ බේසික් varieties කීපයක් බලා ගන්න පුළුවන්. එකක් තමයි ඔටෝමැටික් සහ මැනුවල් ටෙන්ට්ස්. ඊට අමතරව සිංගල් ලේයර් සහ ඩබල් ලේයර් කියන ටෙන්ට්ස් වර්ග ටික. එතකොට මේක ගත්තාම කම්බිනේෂන් එකක් විතර එන්නේ. එකක් වෙන්න පුළුවන් ඔටෝමැටික් සිංගල් ලේයර්, ඔටෝමැටික් ඩබල් ලේයර්, නැත්නම් මැනුවල් සිංගල් ලේයර්, මැනුවල් ඩබල් ලේයර් කියලා මේ ටෙන්ට්ස් තියෙනවා. ඒතකොට මැනුවල් ටෙන්ට් එකක් වුණාම ඔයාලට මෙන්න මේ පැත්තේ පේනවා වගේ මේක මැනුවලි සෙට් කරගන්න ඕනි ටෙන්ට් එක. ඔටෝමැටික් ටෙන්ට් එකක් නම් කුඩයක් වගේ දිග අරගන්න පුළුවන්. මගේ රෙකමෙන්ඩේෂන් එක හැම වෙලාවෙම ඩබල් ලේයර් ටෙන්ට් එකකට යන්න කියන එක. මොකද ඔයාලා කඳුකර පළාතකට කියන්නේ පින්න වගේ වැටෙන පළාතකට ගියාම ඇත්තටම සිංගල් ලේයර් එක විත්ස්ටෑන්ඩ් කරන්නේ නැහැ අපේ තියෙන ක්ලයිමේට් එකට. ඇතුළේ සීපින් යන වතුර. ඊට අමතරව මේ ටෙන්ට් එකත් එක්ක යූස් කරන්න යටට දාන්න හොඳ ටාප් එකක් ගන්න ඔයාලා. හොඳ ඝනකම පොලිතින් එකක් සහ ඊට අමතරව ටෙන්ට් එකට උඩින් දාන්න රේන් කවර් එකක්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් තවත් පොලිතින් එකක් අරගෙන යන්න. හේතුව ටිකක් වැහි කාලා ගත්තාම මේකෙන් ඇතුළට වතුර එනවා. දැන් මගේ මේ ටෙන්ට් එක ගත්තත් මේක ඇතුළේ එක පැත්තක් තියෙනවා net එක වගේ එක ලේයර් එකක. එතකොට එතනින් එහෙම ටිකක් සීතල එන්න බලනවා. ඒ හින්දා හොඳම අයිඩියා එක තමයි උඩින් දාන්න රේන් කවර් එකකුත් අරගෙන යන එක. එතකොට ටෙන්ට් එකට පස්සේ ඇත්තටම ඉතින් අපිට වැදගත් වෙන්නේ ඊළඟට කෑම. දැන් ඔන්න ඉන්න තැනක් තියෙනවා. දැන් කෑම හදා ගන්නයි තියෙන්නේ. එතකොට කෑම හදා ගන්න නම් මම ඉස්සර ඒ කියන්නේ මම කැම්පින් කරන්න ගත්ත මුල් කාලේ මමත් ඇත්තටම මේ දර හොයාගෙන මේ ෆොටෝ එක පේනවා මේ වංගෙඩිගල සාමාන්‍යයෙන් මගින් අරගෙන යන්න ඕනි දර. මොකද උඩටම ගියාම දර නැහැ. එතකොට මේ අපිත් දර අරගෙන ගිහිල්ලා උයපු කාලයක් තිබුණා. හැබැයි ඉතින් මේ ගෑස් කැනිස්ට් එකෙන් මේ ගෑස් ස්ටව් එකට පුරුදු වුණාට පස්සේ ඇත්තටම මේ දැන් දර දිහා බලන්නවත් ඉතින් නැති තත්යකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ වගේ පොඩි කම්පාර්ට්මන්ට් එකක එන ගෑස් ස්ටව් එකක්. මම ඔයගලන්ට මේක ඇරලා පෙන්නන්නම්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලගේ තියෙන මේ ගෑස් අර කෑන් එක වගේ ඉන්නේ. කෑන් එක වගේ එකට යූස් කරන්නත් පුළුවන්. ඊට අමතරව තව එන එකක් තියෙනවා. මම දෙකම පෙන්නන්නම්. මේ දෙකටම මේක යූස් කරන්න පුළුවන් වෙන තමයි මේ නොසල් එක හදලා තියෙන්නේ. මම රෙකමන්ඩ් කරන ඇත්තටම මේ ගෑස් ස්ටෝව් එකයි මෙන්න මේ බටේයි දෙකම තියෙන එක ගන්න කියලා. මොකද සමහර ඒවා තියෙනවා ඩිරෙක්ට්ලි මෙතෙන්ට ගෑස් කැනිස්ට් එක ගහන එක. එතකොට ඒක ටිකක් හැන්ඩල් කරන්න අමාරුයි. ඒ හින්දා මම මේක තෝරලා මම මේක අරන් තියෙන්නේ. ඔයාලා රෙන්ට් අවුට් කරන තැනකට ගිහිල්ලා ගත්තත් බලන්න මෙහෙම එකක් තියනවාද කියලා. මෙහෙම දිග අරගෙන ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ මෙන්න මේ ගෑස් ස්ටෝව් එක. මේක යට තියෙන ස්ටෑන්ඩ් එක. ඔන්න ඔය විදිහට යූස් කරන්න පුළුවන් මේ ගෑස් ස්ටෝව් එක. ඉතින් මේකට යූස් කරන ගෑස් සිලින්ඩර්ස් දෙක මම පෙන්නන්නම්. මේ දෙකම මේකට යූස් කරන්න පුළුවන්. මේකක් සාමාන්‍ය රුපියල් 850ක් වගේ තමයි වෙන්නේ. 750 850 අතර වගේ තමයි මේවා යන්නේ. ඉතින් මේ වර්ග දෙකම මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් කෑම උයන්න ලිප විතරක් තිබිලා මදිනේ. මෙන්න මේක තමයි මම හැමතැනම අරගෙන යන මගේ මේ භාජනේ. වතුර උණු කරන්නෙත් මේකේ, කෑම හදන්නෙත් මේකේ, නූඩල්ස් හදන්නෙත් මේකේ, ඔක්කොම කරන්නේ මේකේ. ඉතින් මේක ඇත්තටම මට නම් පහසුයි. ඉතින් සමහර අය කේතල් වෙනම අරගෙන යනවා. සමහර අය නන් ස්ටික් අරගෙන යනවා. මම පර්සනලි නන් ස්ටික් වලට කැමති නෑ. ඒ හින්දා තමයි මම මේ ඇලුමිනියම් මේ එකක් අරගෙන යන්නේ හැම වෙලාවෙම කැම්පින් යනකොට. ඉතින් මේක හොදලා පාවිච්චි කරනවා. ඉතින් එතකොට ඒකේ ගැටලුවක් නෑ ලොකු. රයිට්. ඉතින් ඊළඟට අනිවාර්යයෙන්ම ඕන වෙන දේ තමයි පවර් බැංක් එකක්. මේක මිලියම් පවර් 30000. මේක බේසස් බ්‍රෑන්ඩ් එකක්. මේක ඇත්තටම මාර රිලයබල්. මේ වගේ හොඳ ලොකු පවර් බැංක් එකක් අරගෙන යන්න. හේතුව
සමහරවිට ඔයාගේ යාළුවන්ගේ ෆෝන් charge කරන්න වෙන්නේ ඔයාගේම power bank එකෙන් තමයි. ඉතින් ඔයාලා වීඩියෝස් ගන්නවා, ෆොටෝස් ගන්නවා. එතකොට ෆෝන්ස් වල ටක් ගාලා බැටරි ඩ්‍රේන් වෙනවා. ඉතින් එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා power bank එකක්. මොකද ඉතින් දන්නවනේ ලයිට් කණුවක්වත් නැහැ. ඉතින් ඊට අමතරව මම කැම්ප් එකේ රෑට යූස් කරන්නේ මෙන්න මේ චූටි ලයිට් එක. ඇත්තට මේක මට ඇති මේ කැම්ප් එකේ යූස් කරන්න මේ මෙන්න මේක. ඉතින් මේ ටෙන්ට් එක ඇතුලේ මේ ලයිට් එක මට හොඳටම ඇති. මේක පවර් බැංක් එකටම ගහන්න තියෙන. මේකෙන් ඩොලර් එකක් හරි ඔන්න වගේ ගාණක් වෙන බොහොම සුළු මුදලක් වෙන මේ ලයිට් එකක්. ඉතින් මම මේ කැම්පින් ලයිට් එක ගෙනියනවා. සමහර අය හිතාගෙන ඉන්නවා තමන්ගේ ෆෝන් එකේ තියෙන ෆ්ලෑෂ් ලයිට් එකෙන් හැම වෙලාවෙම වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඇත්තටම මේ අර රිලයබල් සොලියුෂන් එකක් නෙවෙයි. හේතුව ඇවිල්ලා ඉතින් ඕක අල්ලගෙන ඉන්න ඕනේ. අනම මේක ඉතින් කොහරි තියලා තියන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි ඩ්‍රේන් වෙනවා. ওই ප්‍රශ්න තියෙනවා. ඉතින් ඊට අමතරව අනිවාර්යයෙන්ම මම කියන්නේ අනිවාර්යයෙන්ම ගන්න හෙඩ් ලැම්ප් එකක්. පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් කැම්පින් යන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ හෙඩ් ලැම්ප් එකක් ගන්න. මාර වටිනවා රැට කෑම උයද්දී එළියේ අනම්මනම් කරද්දී මේක මෙහෙම දාගත්තාම ඉතින් කිසි කේස් එකක් නැහැ. ඔයාලට මේකේ ෆෝකස් ලයිට් එකක් තියෙනවා සහ මෙහෙම ලයිට් එකක් තියෙනවා. ඉතින් මම නම් කියන්නේ මේක මේ මාර ඉන්වෙස්ට්මන්ට් එකක්. මේක මේ අතරම වටිනවා. ඉතින් මේ වගේ එකක් ගන්න රුපියල් 1000ක 1500ක් වෙන්නේ. ඉතින් මේකක් charge කරගත්තාම හොඳටම ඇති. කැම්පින් නයිට්ස් දෙකකට හොඳටම ඇති. ඉතින් එතකොට මේ වගේ එකකුත් මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා අරගෙන යන්න කියලා. ඊට පස්සේ මගේ ලිස්ට් එකේ අවසාන මේ එක තමයි මෙන්න මේක. හරි. මේක නම් මම ලස්සනට මගේ නම ගහලා පවුච් එකක් වෙන මොකද මේ තමයි ෆස්ට් ඒඩ් බොක්ස් එක. අනිවාර්යයෙන්ම ෆස්ට් ඒඩ් පවුච් එකක් අරගෙන යන්න. හේතුව කැලාවකදී වෙන තුවාලයකදී හරි මොකක් හරි දෙයකදී ඒක අපිට ඊළඟ ආපහු එළියට එනකම් ඉන්ෆෙක්ෂන් එකක් වෙන්නේ නැතුව බලා ගන්න නම් අපි ගාව අනිවාර්යයෙන්ම මෙන්න මේ ෆස්ට් ඒඩ් අයිටම්ස් ටික තියෙන්න ඕනි. සමහර අය හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ සමහර අය ටිකක් ඕවර් කොන්ෆිඩන්ස් වෙලා ඉන්නවා. අයියෝ තුවාලයක් වුණා. ඕව මොනවද ඕව වෙන්නේ නැහැ. අපි මේ කැම්පින් යන්නේ පළවෙනි වතාවටද. අන්න එහෙම මයින්ඩ්සෙට් එකක ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම හිතන්න එපා කවදාවත්. අපිට ඕනම පළපුරුදු කෙනෙක්ට ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන්. ඒ අනතුරක් වෙන වෙලාවේ මේ වගේ එකක් තියෙන එක මාර හැන්ඩි වෙනවා ඔයාලට. ඉතින් එතකොට බලමු මේ මොනවද සාමාන්‍යයෙන් බේසික් මම අරගෙන යන්නේ කියලා. සැලොන් පාස් එකක්. කකුලක් මොකක් හරි පෙරළුනොත් හරි මොන හරි මසල් ස්ට්‍රේන් එකකදී පාවිච්චි කරනවා මම අනිවාර්යයෙන්ම සැලොන් පාස් එකක් අරගෙන යනවා. මේක ඉතින් ස්ප්‍රේ කරගන්න තියෙන එකක් ගාලා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම අරගෙන යනවා මදුරුවන්ට ගාන ලෝෂන් එකක්. මේකේ නම ඇවිල්ලා සොෆෙල්. එතකොට පැය 8ක් වෙනකම් මේකේ නම් කියනවා ප්‍රොටෙක්ෂන් එක දෙනවා කියලා. මේ සොෆෙල් මම මේ මොස්කිටෝ රෙපලන්ට් එකක් අරගෙන යනවා. ඊට අමතරව හෑන්ඩ් සැනිටයිසර් එකක් අරගෙන යනවා. මොකද තුවාලයක් අල්ලන්න කලින් හරි අපි මග දිගට කෑමක් අද්දි හරි අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා හෑන්ඩ් සැනිටයිසර් එකක්. ඒකත් මම මේකෙමයි දාගෙන යන්නේ. ඊට අමතරව අරන් යන්නේ මම මෙන්න මේ තුවාල වලට ඕනි කරන ප්ලාස්ටර් රෝලක්, ඩ්‍රෙසින් පෑඩ් එකක්. මේවා තමයි ඩ්‍රෙසින් පෑඩ්ස් කියන්නේ. මේවා ගෝස් නෙවෙයි ඩ්‍රෙසින් පෑඩ්ස්. මේවා ෆාමසි වල ගන්න තියෙනවා කතුරක්. ඊට අමතරව තුවාල වලට දාන මේ වෙලාවේ මගේ පවුච් එකේ නැහැ ඒක. තුවාල වලට දාන බේත් ටියුබ් එකක්. ඊට අමතරව normal plasters. ඊට අමතරව මෙන්න මේ වගේ අර තුවාලයක් හොදගන්න ස්ටෙරයිල් කරන්න මෙන්න මේ වගේ පොඩි ටියුබ් එකක් අරගෙන යනවා වේල් එකක්. එතකොට ඒක කඩලා ඒ වෙලට යූස් කරන්න පුළුවන්. මේ one time. ඔයාලා AliExpress එකේ එහෙම බැලුවොත් තියෙනවා තව alcohol pads රුපියල් 400ක් විතර එන alcohol pads 50ක්ම. ඒතර ඒ alcohol wipes තියෙනවා. ඒව අරගෙන යන්න පුළුවන්. ඒකත් ඉතින් මාර හැන්ඩි ගෙදරට උනා. ඊට අමතරව මම අරගෙන යනවා රැපඩීන් කාඩ් එකක්. පෙනඩෝල් නෙමෙයි අතර මම පාවිච්චි කරන්නේ රැපඩීන්. මාර ඉෆෙක්ටිව්. ඉතින් ඔළුව එකක් කොමක් හරි මොනවා හරි આવුත් රැපඩීන් එකක් අරගෙන යනවා. ඊට අමතරව ඇක්සෝයිල් එකක් හරි සිද්ධාලේප එකක් හරි අරගෙන යනවා. ඔය ටික මම අරගෙන යනවා හේතුව සමහර වෙලාවට මට උවමනා නොවුනත් මගේ පවුච් එක කරලා අනික් මේ කට්ටිය ඒක යූස් කරන වෙලාවල් මම ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම ෆස්ට් ඒඩ් මේ පවුච් එක අමතක කරන්නේ නැහැ. ඒක හැම වෙලාවම මගේ ඒක බෙල්ට් එකට ෆික්ස් කරන්න තියෙන ඉතින් මම බෙල්ට් එකට දාගෙන තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය ටික ඇති බේසික් සර්වයිවල් එකකට. ඉතින් කැම බඩු ටික අරගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් මේ මම කැම බඩු ගැනත් මේ වීඩියෝ එකම කියන්නම්. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් රෑට go to කැම තමයි noodles, ඊළඟට sausages, ඒ වගේ දේවල්. ඉතින් ඊට අමතරව මොනවා හරි බිස්කට් එකක් සහ උදේට නම් මේ තියෙනවා කඩේ ගන්න සමපෝෂ රෙඩි මික්ස් කියලා එකක්. අන්නේ සමපෝෂ රෙඩි මික්ස් එක අරන් ගියාම ඒකට වතුර ටිකක් දාලා ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක්. බිත්තර අරගෙන යන්න. බිත්තර කියන්නේ හරිම ලේසියෙන් හදන්න පුළුවන් කෑමක්.
ඉතින් බිත්තර අරගෙන යන්න බිත්තර තම්බලා හරි ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල්. ඊට පස්සේ බාබකියු දානවා නම් මම නම් බාබකියු මැෂින් එකක් අරගෙන යන්නේ නැහැ. මම ඇත්තටම මේ ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකකින්, ඒ කියන්නේ කැම්පින් සයිට් එකට බහැලා, ඒ කියන්නේ බහිනවනේ කොහෙර ටවුන් එකේ. එතන තියෙන හાર્ඩ්වෙයාර් එකකින් අඟලේ කොටු දැලක කෑල්ලක් ගන්නවා. රුපියල් 100ක් 150ක් නෙවෙන්නේ. එතකොට ඒක අරගෙන ගිහිල්ලා ඒක තියලා ඒක උඩ තමයි මම බාබකියු කරන්නේ. සාමාන්‍යයෙන් අපි මේ බාබකියු කරන්න සමහර වෙලාවල් තියෙනවා ගෙදරින් මැරිනේට් කරලා, يعني සීසන් කරලා අරන් යන වෙලාවල්. ඒත් සමහර වෙලාවල් තියෙනවා අපි ළඟම තියෙන ටවුන් එකකින් මස් ටික අරගෙන එතන මැරිනේට් කරගෙන අපි හයික් එක යනවා. එතකොට ගානට මැරිනේට් වෙලා තියෙනවා. එතකොට මේ චාකෝල් අරගෙන යනවා නම් ගෙදරින් අරගෙන යන්න ෆයර් ස්ටාර්ටර් කරන්න මොන හරි, ඒ කියන්නේ ෆයර් ස්ටාර්ටර්ස් කීපයක්. මොකද චාකෝල් එක ඇතුලේ තියෙන ෆයර් ස්ටාර්ටර් එක හරියන්නේ නැහැ. මොන හරි ලීයක් වගේ හීනියට කපලා මේ ඒ වගේ ටිකක්, ඒ කියන්නේ මේ අරගෙන යන්න මේ ඒ කියන්නේ ලීයක් නිකන් රැහැලා වගේ කුඩු ටිකක් හොඳට හදාගෙන ඒක අරගෙන යනකොට මොකද හේතුව අපිට කියන්න බෑ. අපි යන කැම්පින් සයිට් එකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක අපිට වේලිච්ච දර සහ ඒ වගේ මේ ෆයර් ස්ටාර්ටර්ස් හම්බෙයි කියලා. ওই ටික තමයි කැම ගැන මේ කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් බඩු ගොඩාක් මේ ගෙදරින් යනකොට අරගෙන යන්න එපා. ගොඩක් වෙලාවට ටාගට් කරන්න තමන් බහින තැන ෆුඩ් සිටියක් තියෙනවද, නැත්නම් මොකක් හරි කඩ මණ්ඩියක් තියෙනවද, එතන තමන්ට ඕනි කරන දේවල් තියෙනවද, අන්න ඒ වගේ නිකන් හිතන්න. එතකොට එතනින් බඩු ටික ගන්න. එතනින් බඩු ටික අරගෙන ඒ ටික අරගෙන ඔයාලගේ හයික් එක යන්න ගෙදර ඉඳන් නැත්නම් කෝච්චියේ යන දිගට එහෙම බඩු අරගෙන යන්න එපා. තේරුමක් නැහැ. මේ එතකොට අනිවාර්යයෙන්ම ලීටර් 5 වතුර බෝතල් දෙකක්වත් අරගෙන යන්න. හේතුව තමයි මේ බොන වතුර ගත්තාම අපිට අපි මේ සර්වයිවල් එකකට නෙවෙයි යන්නේ. එතකොට අපි බොන වතුර අරගෙන යන්න. මොකද සමහර වෙලාවට ඒ තියෙන වෝටර් සෝස් වල වතුර ඔයාලට මොකක් හරි ඇලර්ජි එකක් වෙන්න පුළුවන්. බඩේ අමාරු හැදෙන්න පුළුවන්, ලූස් මෝෂන් එන්න පුළුවන්. ඒ හින්දා ඒව ගැන හිතන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් සබන් කෑල්ලක් අරගෙන යන්න මතක් කරලා. මොකද මේ හත හොදන්න ඒ වගේ මොන හරි වගේ මේ භාජනය හොදන්න ඒ වගේ දේවල් වලට වගේම කූඩැල්ලෝ ඉන්නවනම් සබන් ටිකක් ගා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් අය ලීච් සොක්ස් දාගෙන එහෙම යන්නේ නැහනේ. අනිත් එක අනිවාර්යයෙන්ම මෙන්න මේක අමතක කරන්න එපා. මේකත් අර මේ පොඩ්ඩක් මේ ඊගෝ එකට කරන වැඩක්. සෙරප්පු දාගෙන කැම්පින් යනවා. කරන්න එපා මේ වැඩේ. සපත්තු දෙකක් දාන්න කැම්පින් යද්දී ගල් වලට තුවාල වෙන්න පුළුවන්. සහ පුළුවන් නම් ඝනකම සපත්තු දෙකක් හෝ බූට්ස් දෙකක් දාන්න. මොකද සර්පයෝ ඉන්නවා, සත්තු ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සපත්තු දෙකක් දාගෙන කැම්පින් යන්න. මොකද සෙරෙප්පු ලෙස්සනවා, සෙරෙප්පු ගැලවෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉවෙන් තව අනතුරු වෙන්න පුළුවන්. අයියෝ අපි බාට දාගෙන තමයි කැම්පින් යන්නේ වගේ අර ඊගෝ එකක ඉඳගෙන වැඩ කරන්න එපා. හැම වෙලාවෙම තමන් කැම්පින් යනකොට සපත්තු දෙකක් හරි බූට්ස් දෙකක් හරි දාන්න. ඒක ඔයාලට වගේම ඔයාලගේ ටීම් එකටත් සමහරලාට ඒක පහසුවක් වෙන්න පුළුවන්. මොකද අපි හිතමු පොඩි නැරෝ තැනක ඔයා කන්ද නගිනකොට කැම්පින් එකක් යන්න, හයික් එකක් යන්න ගිහිල්ලා ඔයාගේ සෙරප්පුව පැටලලා ඔයා වැටලා අනික් අයත් වැටෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාවත් අනතුරේ දාගෙන අනිත් අයවත් තම අනතුරේ දාන්න එපා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ෂූස් දෙකක් මේ පළඳින්න අඳින්න ඔයාලා මේ කැම්පින් සහ හයිකින් යනවා නම්. දැන් අපි කතා කරමු ගෙනිච්චොත් හොඳයි වගේ තමන්ගේ වැඩ පහසු වෙයි සහ තමන්ට කම්ෆර්ටබලි කැම්පින් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා හිතන දේවල්. මේවා පොඩි දේවල්. හැබැයි මේවා ඌමනා වෙන වෙලාවල් තියෙනවා. මේ තියෙන මේ වගේ එකක්. මේ වෙට් වයිප්ස් මේ අර පොඩි ළමයින්ගේ මේ පස්ස පිය දාන්න තියෙන එක. ඉතින් මේක රුපියල් මේ 700ක් වගේ වෙන්නේ. වෙට් වයිප්ස් 80ක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් අරන් ගියහම මාර පහසුයි. ඒ කියන්නේ හැන්දක් පිහ දාගන්න හරි මොකක් හරි කරන්න මාර පහසු වෙනවා. මේ වෙට් වයිප්ස් 80ක් තියෙන මේ පැක් එක. මේ පියනක් එක්ක හැන්ඩි එකට එනවා. ඉතින් මේ අක්කලගේ අයියලගේ බබාලා ඉන්නවනේ. ඒගොල්ලෝ ගාව මේවා තියෙනවා. ඉතින් ඒක වුණත් උස්සගෙන යන්න පුළුවන් ඔයාලට කැම්පින් එක යනකොට. ඉතින් ඊට අමතරව තව ගෙනියන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ වගේ. මම නම් ගෙනියනවා මෙන්න මේ වගේ කැප් එකක්. ඉරව්ව ටිකක් එන්නේ නැහැ මේකට. මේ ටික මූණට වැටෙනවා හොරයි. එතකොට මේක දාගෙන මම හෝටල් ප්ලේස් එකේ ඇවිත් මේක දාගෙන මාර සනීපයක් තියෙනවා මේ කැම්පින් එක පස්සේ. මොකද මේ ඉර සාමාන්‍යයෙන් දවල් වෙනකොට හොඳට ඉරේලිය මූණට වදිනවා. ඉතින් ඊට අමතරව අයිස් කැප් එකක්. තියෙන මගේ අයිස් කැප් එක. මේ ඉතින් අයිස් කැප් එකක් ගෙනියන්න, ජර්සි එකක් ගෙනියන්න සහ සීතල පැත්තකට නම් යන්නේ හොඳ ඝනකම මේස් දෙකක් අරගෙන යන්න කකුල් දෙකට දාගන්න. මොකද රැයට ඔය සීතලයි. ඔය හිතන තරම් ලේසි නෑ කිව්වට. සහ බෙඩ් ෂීට් එකක් සමහර වෙලාවල් තියෙනවා බෙඩ් ෂීට් එකක් හිතුනහම අරගෙන යන, සමහරලාට අරගෙන යන්නේ. හැබැයි ඉතින් තිබුණාම හොඳයි කියලා හිතන වෙලාවලු තිබිලා තියෙන බෙඩ් ෂීට් එක නැතුව හීතලේ ගහගහයි ඉන්නකොට. ඉතින් බෙඩ් ෂීට් එක තමන්ගේ බෑග් එකේ දාගෙන යන්න පුළුවන් නම් බෙඩ් ෂීට් එකක් අනිවාර්යෙන් අරගෙන යන්න.
ඉතින් ඊට අමතරව මග දිගට මොන හරි ඔයාලාට ඕනි වෙනවා නම් ඔය මොන හරි මෙන්ටෝස් වගේ මොන හරි හිම මොන හරි මේකක් අරගෙන යන්න චොක්ලට් එකක් අරගෙන යන්න. මොකද චොක්ලට් කියන්නේ ඇත්තටම මේ කැම්පින් එකේදී මාර විදියට වටිනවා. හේතුව ඒකට ටිකක් බඩ පිරෙන ගතිය වැඩි. ඉතින් ඒ නිසා පොඩි චොක්ලට් එකක් වගේ අරගෙන යන්න මගදී බඩගින්නට හයික් එකේදී කන්න කැම්පින් එකට යන අතරතුරේදී. ඊට අමතරව ඔයාලගේ ගෲප් එක ටිකක් ලාර්ජ් ගෲප් එකක් නා. ඒ කියන්නේ අපි හිතමු 10ක් 15ක ගෲප් එකක් වගේ නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ওই walkie talkie rent කරන තැනකින් දවසකට walkie talkie දෙකක් වගේ ගන්න. ඒක හරි enjoyable එකක්. ඒක හරි ආතල් වැඩක් ඔයාලට. සහ ඊට අමතරව ඔයාලට කට්ටිය මොකද එක දිගටම එක පෙළට හයික් එකෙන් නැතිකොට ඔයාලට ටීම් දෙකකට වගේ කඩලා walkie talkie දෙකක් හෝ තුනක් තියාගෙන ඔයාලට කමියුනිකේට් කරගන්න පුළුවන්. ඒක fully legal දෙයක්. මේ මගේ නම් walkie talkie දෙකක් මම අරගෙන තියෙනවා. ඊට අමතරව මම ඔයාලට මේ කියන්න මේ PMR 446 කියන මෙන්න මේ walkie talkie එක ඔයාලට personal use එකට ගන්න පුළුවන්. මම ඒකේ මේක register කරගන්න කොහොමද කියලා group එකකුත් තියෙනවා Facebook එකේ. මම ඒකේ link එකත් ඔයාලට දාන්නම්. මේ PMR 446 කියන මේ walkie talkie එක ඔයාලට personal use එකට ගන්න පුළුවන්. ඉතාලම අඩු ගාණකට. මේ AliExpress එකෙන් වගේ import කරලා custom clear කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න additional tips වගේකුත් ඔයගලන්ට හම්බුණා කියලා මම හිතනවා. ඉතින් ඔය ටික තමයි basically ඉතින් කැම්පින් අරගෙන යන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලව කණ්ඩ බොණ්ඩ ගෙනියනවා නම් ඒව අමතක කරන්න එපා. මේ කණ්ඩ බොණ්ඩ ඒවට අදාළ වෙන චේසස් ඒව අමතක කරන්න එපා. එහෙම වෙච්ච සිද්ධි මට තියෙනවා. ඒ හින්දා ඒව අමතක කරන්න එපා කවදාවත්. මේ ඉතින් එහෙනම් ඔයාලා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉන්ෆෝමේටිව් දෙයක් හම්බුණා කියලා. සහ ඔයාලා පුළුවන් නම් මේ වීඩියෝ එක සේව් කරගන්න. මේ නැත්තම් ඔයාලගේ කැම්පින් ගෲප් එක ෂෙයා කරන්න. හේතුව තමයි එතකොට ඔයාලට කැම්පින් එකක් යන්න කලින් මේ වීඩියෝ එක බලලා හැමදාම හිතන්න පුළුවන් ඔක්කොම දේවල් ගත්තද කියලා. අමතකුන් නෑ නේද කියලා. මොකද කැම්පින් එක ගියාට පස්සේ කඩවල් නෑ. ඉතින් ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් තව වීඩියෝ එකක් එන්න තියෙනවා ඉක්මනට. ඒ වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එහෙනම් ජය වේවා. බොයිස් ලයිට් රේ අමතක වුණා. ලයිට් රේ නම් අමතක කරන්නම එපා.